අද වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ කොහොමද CapCut එකෙන් මේ වගේ 3D parallax edit එකක් කරන්න කියලා. Hollywood movies වල වගේම documentary style videos වලත් use කරන මේ technique එක visual එකට cinematic depth එකක් වගේම professional look එකක් ලබා දෙනවා. Deep within Gotham City, one hero stood against the darkness. Batman became a symbol of justice and fear for criminals. But one man wanted to watch Gotham burn. මේ වීඩියෝ එකෙන් ඔයාලට කොහොමද 3D parallax edit එකක් කරන්න කියලා step by step කියලා දෙනවා. මේ වීඩියෝ එකට අදාළ ඔක්කොම assets ටික මම description එකේ link එකක් දාලා තියෙනවා. ඔයාලට එතනින් download කරගන්න පුළුවන්. හරි මුලින්ම අපි අපේ background එක create කරගන්න ඕන. ඔයාලට පුළුවන් මේ විදිහට Pinterest එකෙන් photos ටිකක් අරගෙන ඔයාලා use කරන AI tool එකකට දාලා ඔයාලගේ කැමති විදිහට ඔයාලට ඕන විදිහට වෙනස් කරගන්න. මම මේ හදාගත්ත images ටිකක් තමයි මේ use කරන්නේ. අපි මෙතන adjustment එකක් කරලා මේ විදිහට create කරගමු. හරි අපේ background එක අපි create කරගෙන ඉවරයි. අපි දැන් මෙතන Batman ගේ PNG එක add කරගමු. හරි ඊට පස්සේ අපි Batman ව animate කරගමු. අපි මුලින්ම starting keyframe එකක් add කරගන්නවා. ඊට පස්සේ end keyframe එක add කරගන්නවා. අපි end keyframe එකේදී Batman මේ විදිහට scale කරලා මේ විදිහට එළියට out වෙන විදිහට තමයි animation එක create කරගන්නේ. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට Batman animate වෙන විදිය. හරි අපේ background එකට අදාළ animation එක create කරගමු. මම මෙතන layers 3 compound clip එකක් විදිහට create කරගත්තා. මට මෙතන main building එක focus එක දෙන්න ඕන නිසා මම පිටිපස්සේ තියෙන background එකට blur effect එකක් add කරගන්නවා. මේ විදිහට blur effect එක add කරගත්තා. මම ඊට පස්සේ mask එකක් add කරගන්නවා මෙතන. අපේ main building එකට ඉස්සරහා තියෙන layer එකටත් මම blur එකක් add කරගන්නවා. ඒකත් අපි සාමාන්‍යයෙන් 30 වගේ දාගමු. ඔව් දැන් අපිට පේනවා මෙතන හොඳට focus එක ඇවිල්ලා තියෙනවා මේ building එකට. අපි දැන් මේ background layer එක animate කරගමු. මෙතන 3D effect එකට අපි use කරන්නේ ගොඩක්ම background layer එකයි අපේ main object එකේ වෙන වෙනම animate කරගන්න එක. අපි මෙතන background layer එකට අපේ starting keyframe එකක් add කරගත්තා. දැන් අපි end keyframe එක add කරගමු. අපි මෙතන scale එක වැඩි කරගමු මේ විදිහට. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ ඔබ්ජෙක්ට් දෙක වෙන වෙනම ඇනිමේට් වෙන විදිය. එතකොට අපිට මෙතන 3D ඉෆෙක්ට් එකක් බලා ගන්න පුළුවන්. අපි මේ 3D ඉෆෙක්ට් එක තව ටිකක් රියලිස්ටික් ගතිය වැඩි කරන්න ෆෝකස් එකක් දෙමු. මම මුලින්ම බැට්මෑන්ට ෆෝකස් එක දෙනවා. අපි දන්නවා මුලින්ම ළඟ තියෙන ඔබ්ජෙක්ට් එකට තමයි අපේ මුලින්ම ෆෝකස් එක ගිහිල්ලා ඊට පස්සේ zoom in වෙනකොට අපේ ඉස්සරහ තියෙන ඔබ්ජෙක්ට් එකට ෆෝකස් එක හම්බෙන්නේ. ඒක නිසා අපි මුලින්ම බැට්මෑන්ට ෆෝකස් එක දෙමු. ඒකට අපි මම මෙතන blur කියන layer එක add කරගන්නවා. ඊට පස්සේ අපි මෙතන keyframe එක starting keyframe එක මම 0 දානවා. මේ විදිහට timeline එක ඇදගෙන ගිහිල්ලා end keyframe එකට 40 වගේ දා ගන්නවා. හරි අපිට දැන් බලා ගන්න පුළුවන් මේ විදිහට blur effect එක add වෙලා තියෙනවා. මම මේ blur effect එක copy එකක් ගන්නවා. මං ඉස්සරහට කියන්නම් ඇයි ඒ copy එක ගත්තේ කියලා. අපි දැන් create කරගත්ත මුලින්ම blur layer එක Batman ගේ layer එකත් එක්ක compound clip එකක් ගන්නවා. ඊට පස්සේ අපි අපේ background layer එකට ගිහිල්ලා ඉවර වෙලා මම අර copy කරගත්ත blur layer එක මෙතන paste කරගන්නවා. අපි Batman ට use කරේ blur effect එක 0 to 40. අපි දැන් use කරන්නේ 40 to 0. අපි මෙතන 0 දාගමු. අපි මෙතන end keyframe එකට 40 දාගමු. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් blur effect එක අඩු වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට zoom in වෙනකොට Batman ට focus එක දීලා ඊට පස්සේ අපේ පිටිපස්සේ තියෙන background එකට focus එක හම්බෙනවා. දැන් අපේ text layer එක අපි add කරගමු. Batman PNG එක මම add කරගත්තා. අපි මෙතන දැන් text layer එකකුත් add කරගමු. මම text එකට add කරගන්න ඕන එක කලින්ම මෙතන copy කරගත්තා. text layer එකට ගිහිල්ලා මම මේක paste කරගන්නවා. මම මෙතන font එක විදිහට use කරනවා මේ font එක. ඔයාලට කැමති font එකක් මෙතන use කරන්න පුළුවන්. මම මේකේ font animation එක විදිහට liquid fine කියන animation එක use කරනවා. ඒක මම සාමාන්‍යයෙන් duration එක 2 second වගේ දාගන්නවා. අපි දැන් Batman logo එක animate කරගමු. starting keyframe එක මම 80% දාලා end keyframe එක සාමාන්‍යයෙන් මම 100 දාගන්නවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ logo එකත් animate වෙන විදිය. අපි දැන් මේ keyframe එකේ copy එකක් අරගෙන අපේ compound clip එක ඇතුළට ගිහිල්ලා එතෙන්ට paste කරගමු. මේ blur layer එකට යටින් දාගමු. මේ layer එක අපි delete කරලා දාමු. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් Batman ගේ PNG එක වෙන වෙනමත් background එක වෙන වෙනමත් animate වෙන විදිය.
හරි දැන් අපි මෙතන රේන් ඉෆෙක්ට් එක ඇඩ් කරගමු. අපි ලයිට්නින් රේන් කියන ඉෆෙක්ට් එක තමයි මෙතන යූස් කරන්නේ. අපි මේ ලේකේ කම්පවුන්ඩ් ක්ලිප් එකක් ක්‍රියේට් කරගෙන අපි මෙතන බ්ලෙන්ඩ් මොඩ් එක දාගමු ඕවර්ලේ එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඕවර්ලේ එකක් වැටලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන ඇඩ්ජස්ට්මන්ට් ලේ එකක් ඇඩ් කරගමු. හරි මේ තියෙන්නේ අපි ක්‍රියේට් කරගත්ත 3D පැරලැක්ස් ඉෆෙක්ට් එක.